ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි, අද මේ ඉරුදින අපි සමරන්නේ ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධීරයේ මංගල්‍යය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා The Solemnity of Corpus Christi. උන්වහන්සේ මේ ලෝකේ අපහා ජීවත් වුණා වගේම අපත් එක්ක තවදුරටත් දිගින් දිගටම ජීවත් වන්නට උන්වහන්සේ අපට දානය කරපු, අපට දායාද කරපු ඒ ලොකුම ත්‍යාගය තමයි දිවසප්‍රසාද වහන්සේ. කුඩා කාලයේදී අපි ඉතාමත් ඕනෑකමෙන් ආශාවෙන් පළවෙනි වරට දිවසප්‍රසාද වහන්සේ ලබා ගන්න ආකාරය, අපි ඒට සූදානම් වන ආකාරය ඔබ සියලු දෙනාම හොඳාකාරවම දන්නවා. එය අපිට මතකේ නැගෙනවා. අපි කොයිතරම් ලොකු ආශාවකින්ද, කොයිතරම් උනන්දුවකින්ද මේ සියලුම දේවල් වලට අපි ලෑස්ති වුණේ කියලා. ඒ වගේම අපි ක්‍රමක්‍රමයෙන් අපි වැඩිවිය පත්වෙලා අපි වැඩිහිටියන් බවට පත්වෙද්දී මේ ආශාව, මේ උනන්දුව අප තුළ තියෙනවද? අපි කීයෙන් කී දෙනෙක් දිව්‍ය පූජාවට, මේ උතුම් වූ දිව්‍ය පූජාවට සහභාගී වෙනවද? දිව්‍ය පූජාවට සහභාගී වෙලා දිවසප්‍රසාදයේ ජේසුස් වහන්සේව ලබා ගන්නවද කියන දේ අද මේ කාලයේදී ලොකු ප්‍රශ්නාර්ථයක් වෙලා, ගොඩක් වෙලාවට අපි යන්නම් වාලේ ගිහිල්ලා දිව්‍ය පූජාවට සහභාගී වෙලා සහභාගී වෙනවයි කිව්වත් නිකන් ඔහේ වාඩි වෙලා ඉඳලා නැගිටිනවා, වාඩි වෙනවා, උත්තර දෙනවා, නැත්තම් ෆෝන් එක ඔබ ඉන්නවා, මොනාහරි දෙයක් කරගෙන, නැත්තම් මොනාහරි මේ සතිය වෙච්ච දෙයක් ගැන කතා කරගෙන, ඊයරෑ අර මැච් එක මෙහෙම වුණා, මේ සිදුවීම මෙහෙම වුණා, අර ගෙදර මෙහෙම රණ්ඩුවක් වුණා කියලා එතනත් කටුකුටු ගගා කතා කර ඊට පස්සේ අනිත් ඔක්කොම යන නිසා යන්නම් වාලේ අතවන ගිහිල්ලා නිකන් චුවින් ගම්මයක් කාලා එනවා වගේ දිවසප්‍රසාද වහන්සේව කිසිම ගෞරවයක් නැතිව ලබාගෙන නැවත ඇවිල්ලා ආපහු ඒ සුපුරුදු ජීවන රටාවම ගත කරන කතෝලිකයන්ද අද අපි කියන එක අපි හැම කෙනෙක් ඉදිරියේම ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. අපි හොඳාකාරවම දන්නවා ශුද්ධවන්ත පියෝ මුනින්ද්‍රයා ගැන. උන්වහන්සේගේ ජීවිතයේ ඒ තමුන්ගේ එක දවසකදී බොහෝ කාලයක් පාපොච්චාරණය අසන්නට වෙන් කරනවා. එය 18ක් 20ක් විතර වගේම දිව්‍ය පූජාව පවත්වනවා. ඊට පස්සේ අනිත් අය තම තමුන්ගේ රෙස්ට් ටයිම් එකට ගියාට, තම තමුන්ගේ ෆ්‍රී ටයිම් එකට ගියාට පියෝ මුනින්ද්‍රයා මේ පැය ගාණක් පාපොච්චාරණය අහලත් දිව්‍ය පූජාව ඔප්පු කරලා ඒ සියලුම දේවල් අවසන් වුණත් නැවත වාරයක් උන්වහන්සේ දේවස්ථානයට ගිහිල්ලා දිවසප්‍රසාද වහන්සේ ඉදිරියේ වාඩි වෙලා යාඥා කරනවා තවත් පැය ගාණක්. එක දවසකදී කෙනෙක් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ තවත් මොනවද මේ ඔක්කොම දේවල් ඉවරලා තවත් මොනවද ඔය දේවස්ථානය ඇතුළට වෙලා කරන්නේ කියලා. එතකොට පාදරේ ශුද්ධ පියෝ මුනින්ද්‍රයා කියනවා, මම දිවසප්‍රසාද වහන්සේ දිහා බලාගෙන ඉන්නවා, මම දිවසප්‍රසාද වහන්සේට යාඥා කරනවා, මම උන්වහන්සේ දිහා බලන් ඉන්නවා, උන්වහන්සේ මන් දිහා බලන් ඉන්නවා කියලා. ඇත්තටම කියනවා නම් මේ දිවසප්‍රසාදය කියලා කියන්නේ මොනවත් දෙයක් නෙමෙයි. දිවසප්‍රසාදය කියලා කියන්නේ කෙනෙක්, ජීවමාන තැනැන් වහන්සේ කෙනෙක්, ජීවමාන තැනැත්තෙක් ගැනයි අද අපි කතා කරන්නේ. අපි දිවසප්‍රසාදය කියලා කිව්වම අපි ඉදිරියේ මැවෙන්නේ, අපේ ඔළුවට චිත්ත රූපයක් විදිහට මැවෙන්නේ ඒ සුදු පූපයක් ආකාරයෙන් ඉන්න ඒ චිත්‍රය. නමුත් මේ රූපය තුල ජීවත් වන ඒ පුද්ගලයා ගැන අපි ගොඩක් අය දැනුවත් වුණත් නොදැනුවත්වම තමයි ගත කරන්නේ. අපි කියනවා ගීතිකාවක දිව්‍යාශ්‍රී පූපෙනී මුවා වූ දේවනේ කියලා. ඇත්තටම කියනවා නම් මම නම් මට නම් හිතෙන ආකාරයට දිවසප්‍රසාදය තුළ ජේසු මුවා වෙලා නැහැ. ජේසුව නොසලකා හැරලා තියෙන්නේ. එක රජ කෙනෙක්, ඒ තමුන්ගේ ජනතාවට ගොඩාක් ආදරය කරන රජ කෙනෙක්, ගොඩාක් සේවය කරන රජ කෙනෙක් එක වෙලාවකදී හිතනවා තමුන් මේ රජ වෙලා ඉන්න නිසා, රජතුමා නිසා තමුන්ට මේ මිනිස්සු ගෞරවය දක්වනවා, ආදරය දක්වනවා කියලා ඒ රජතුමා හිතනවා. ඒ නිසාම ඒ රජතුමා කල්පනා කරනවා, මම වෙනම වේශයක් මවාගෙන මේ අය අතරට යනවා, මේ අය මට කොහොම සලකයිද කියලා බලන්න. එතකොට ඒ රජතුමා හිඟන්නෙක් විදියට වෙස් වලාගෙන රජමාලිගාවේ එක පැත්තකට ගිහිල්ලා මිනිස්සු ගැවසෙන තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා.
එතකොට රජතුමා බලනවා වටපිට. එතකොට මේ අතරින් ගොඩාක් මිනිස්සු ගමන් කරනවා මේ නගරබද ප්‍රදේශයක් නිසා. නමුත් කිසිම කෙනෙක් මේ හිඟන මිනිස්යාව ගණන් ගන්නේ නැහැ. සමහරක් අය ඔහේ මේ මිනිස්යාව පහු කරගෙන යනවා. සමහරක් අය මේ මිනිස්යාට ගහලා බැනලා එලවනවා. මහා කාලකන්ණියෙක් හිඟන්නෙක් යන්නේ කියලා එලවනවා. කිහිප දෙනෙක් විතරක් මේ හිඟන මිනිස්යාට ඇවිල්ලා යම්කිසි ආහාරයක් ඔප්පු කරනවා. නැත්තම් බොන්නට වතුර ටිකක් දෙනවා. ඒක කිහිප දෙනෙක් පමණයි. ඔක්කොම දෙනා නෙමෙයි. ගොඩාක් අය මේ මිනිස්යාව ගණන් ගන්න නොසලකා හරිනවා. කිහිප දෙනෙක් පමණක්. දෙදෙනෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක් විතර මේ මිනිස්යාට උදව් උපකාර කරනවා, සලකනවා, කෑම බීම දෙනවා. ඒ කිහිප දෙනෙක් පමණයි. ඉතින් ප්‍රියදර සහෝදර සහෝදරයනි, දිවස ප්‍රසාදය තුල ජීවත් වන, දිවස ප්‍රසාදය තුල අප ඉදිරියේ ජීවමාන වන ජේසුස් ස්වාමින් වහන්සේටත් අත් වෙලා තියෙන අද මේ වගේ ඉරණමක්. ඔබට මට ජීවිතය දුන්න, ඔබට මට හුස්ම දුන්න මේ දෙවිපියාණන් වහන්සේ අප අතර තවදුරටත් ජීවත් වෙන්නට අපට දානය කරපු මේ මහා ත්‍යාගය තමයි දිවස ප්‍රසාදය. උන්වහන්සේ මේ ලෝකයේ මවා වදාළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙලත් උන්වහන්සේ බැහැපත් වුණා මේ චූටි මේ පුංචි පූපයක ජීවත් වෙමින් අපත් එක්ක ගත කරන්න මේ අර හිඟන වේශය ගත්තු රජතුමා වගේ. ඒ රජතුමා තමුන්ගේ ජනතාව අතරට යන්නට හිඟන වේශයක් අරන් ගියා. තමුන්ගේ ඒ හිඟන වේශය තුල වේවා ඒ රජතුමාව පිළිගත්තේ නෑ කවුරුත්. නමුත් රජ විදියට ඇඳලා ආවනම් අන්න ඒ රජතුමාව පිළිගන්නවා. ඒ වගේ තමයි ඔබට මට ජීවිතය දුන්න, ඔබට මට හුස්ම දුන්න, ඔබ මාව හැමදාම ආදරයෙන් බලාගන්න ඒ අපගේ ස්වාමින් වහන්සේ, මේ අපගේ මහා ප්‍රේමවන්තයාණන්, ජේ ස්වාමි දරුවාණන්ටත් අද අත් වෙලා තියෙන ඉරණම අන්න ඒකයි. ඔබ මගේ ජීවිතය දානය කළ ඔබට මට හැමදේම ලබා දෙන. කවුරු අපට ආදරය කරේ නැතත් අපට එකම විශ්වාසයෙන් ආදරය කරන, කිසිම වෙනසක් පෙන්වන්න නැතුව ආදරය කරන, අපගේ තරාතිරන් නොබලා අපට ආදරය කරන, ඒ වගේම අපගේ ජීවිතයන් හැම දවසකම සන්තෝෂයෙන් පුරවන අපගේ ස්වාමින් වහන්සේටත් අත් වෙලා තියෙන අද ඒ වගේ ඉරණමක්. උන්වහන්සේ දිවස ප්‍රසාදය තුල පැය 24ම අප වෙනුවෙන් බලාගෙන ඉන්නවා. නමුත් අපේ කීයෙන් කී දෙනාද අඩුම තරමේ අපි අපගේ දේවස්ථානයට, ගමේ දේවස්ථානට වේවා, අපගේ ආසන්නයේ තියෙන දේවස්ථානයක් වේවා, රැකියාවට යන ඒ පාරේදී අපිට හමුවන දේවස්ථානයක හෝ වේවා, අපිට මගතොටේදී හමුවන දේවස්ථානයක් වේවා, අපි කීයෙන් කී දෙනාද මේ අපගේ පැය 24 තුල අප වෙනුවෙන්ම පැය 24 පුරාවටම අපව ආරක්ෂා කරන, අපව බලවත් කරන, අපව මෙහෙයවන, අපට ආදරය කරන ඒ ස්වාමින් වහන්සේ වෙනුවෙන් එක තප්පර 5ක්, එක විනාඩි 5ක්, එක පොඩි වෙලාවක් අපි උන්වහන්සේට වෙන් කරනවද? අපි ගොඩක් කල්පනා කරලා බලමු. දිවස ප්‍රසාද වහන්සේ තුල සිදුවෙච්ච මහා ප්‍රාතිහාරයන් දිහා අපි බැලුවොත්, උන්වහන්සේගේ දිවස ප්‍රසාදය තුල සිදුවෙච්ච ප්‍රාතිහාරයන් හැම එකකම උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානව අප හදවත් තුල අපි එක්කම ජීවත් වෙනවා කියලා හැම තැනකම ඔප්පු වෙලා තියෙනවා. මේ ප්‍රාතිහාරයන් තුලින් හැම දිවස ප්‍රසාද ප්‍රාතිහාරයකම පණිවිඩය උන්වහන්සේ ජීවමානයි කියන එක, ඒක මනාව විද්‍යාඥයන් පවා ඔප්පු කරලා පහදලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ජීවමානයි, අප අතර ජීවමානව වැඩ සිටිනවා කියන එක ආය කතා දෙකක් නැහැ. ඒක තමයි සත්‍යම කතාව. එතකොට උන්වහන්සේ මේ ජීවමානව අපත් එක්ක ජීවත් වෙද්දී අපි කොහොමද උන්වහන්සේට දක්වන ප්‍රතිචාරය? අපි උන්වහන්සේව අපගේ සැපේදී අපි කිසිම දෙයකට ගණන් ගන්න නැතුව, අපිට දුකක්, කරදරයක්, ප්‍රශ්නයක්, වේදනාවක් වුණොත් අපි හැමදේම මේවා කරලා අපි උන්වහන්සේ කරා ඇවිල්ලා සමහරකට අපි දෝෂාරෝපණයක් කරන උන්වහන්සේට, අනේ දෙයියනේ ඔබ වහන්සේට පේන්නේ නැද්ද අපි මේ කරන දේවල්, අපිට මේ වෙච්ච දේවල් කියලා අපි දෝෂාරෝපණය කරනවා. නමුත් අපි සැපෙන් ඉන්න එකම වෙලාවකවත් අපි අප වෙනුවෙන් පැය 24ම ජීවමානව වැඩ ඉන්න ඒ ජේසුස් ස්වාමින් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අඩුම තරමේ තප්පර 5ක්, විනාඩි 5ක්වත් උන්වහන්සේ සමග කාලය ගත කරන්නට අපි උත්සාහ කරලා නැහැ නේද? ඒක තමයි අපගේ ජීවිතයන් වලට වෙලා තියෙන ලොකුම විනාශය, ලොකුම අහේනිය. අපි කියනවා අපිට අරයා හුණියම් කරලා, මෙයා හුණියම් කරලා, අපිට අරයා වින කරලා, මෙයා වින කරලා, අපිට මේ ඉරිසියාකම්, මේ ඇස්වාකටවා. නෑ ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපිමයි වින කරගෙන තියෙන්නේ. අපිමයි අපිට හුණියම් කරගෙන තියෙන්නේ. අපිමයි අපිට දෝෂාරෝපණය කරගෙන තියෙන්නේ. වෙන කවුරුත් ඇවිල්ලා අපිට මේ දේවල් කරන්නේ නැහැ. මොකද අපි විසින්මයි අපේ වල කපාගෙන තියෙන්නේ. මොකද
අපි දන්නවා අප වෙනුවෙන් ජීවිතය කැප කරලා දාඩිය මහන්සිය හෙළලා අපව රැකබලාගන්න අපගේ අම්මා තාත්තා අපි පොඩි කාලේ ඉඳලා අපි උස්මහත් වෙනකම් අපිව බලා කියාගෙන මේ දේවල් කරලා ඒ අය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කරන්නේ. නමුත් අපි ඒ අයට සලකන විදිය කොහොමද? ඒ විදියට තමයි නැවත වාරයක් ප්‍රතිඋපකාරය අපට ලැබෙන්නේ. අපි දෙමාපියන් හොඳින් සැලකුවොත් අපටත් ඒ වගේම හොඳ යහපත් වූ ජීවිතයක් අපට ලැබෙනවා. ඒ වගේම අපි වෙනුවෙන් කැප වෙන, අපි වෙනුවෙන් වැය වෙන, අපි වෙනුවෙන් වෙහෙසෙන අපගේ දෙමාපියන්ට නොසැලකුවොත් අපිට වෙන්නේ ඒ අහේනියම තමයි. අපිට වෙන්නේ ඒ මහා විනාශයම තමයි. ඒ වගේ තමයි සුද්ධ ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දී අපි උන්වහන්සේට අපිට උන්වහන්සේ වෙනුවෙන් තප්පර 5ක් විනාඩි 5ක් විනාඩි 10ක් අඩුම තරමේ පැය කාලක්වත් අපිට දෙන්නට බැරි නම් මේ පැය 24න් අපි බලන්න මේ පැය 24 පුරාවටම අපි කොච්චර වෙලාවක් නාස්ති කරනවද? එක එක්කෙනා ගැන වල්පල් කියන්න, එක එක්කෙනා ගැන වැරදි කියන්න, අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙන්න මෙයා මෙහෙම කරා, අරයා මෙහෙම කරා, මෙන්න මෙයා මෙහෙමයි කිය එක එක්කෙනාගේ රෙදි හොදන්නවත්, එක එක්කෙනා ගැන දොස් කියන්නවත්, එක එක්කෙනාට විවිධාකාර දේවල් කරන්න අපි කොච්චරනම් වෙලාවක් ගත කරනවද? නමුත් අපි වෙනුවෙන් ජීවමානව වැඩ ඉන්න අපට ඇත්තටම අවංකවම ආදරය කරන ජේසුස් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපිට පොඩිවත් වෙලාවක් නෑ. අපිට හරියට වැඩ අපි බිසි, අපිට වෙලාවක් නෑ, අපිට මහන්සි. මේ ගැන කල්පනා කරන්න හොඳම කාලය අපි අපිටම වලකපා ගන්නවද? අපිටම වින කර ගන්නවද? නැත්නම් සැබෑ ආලෝකය, සැබෑ ආදරය, සැබෑ සෙනෙහස, සැබෑ ශක්තිය, සැබෑ රැකවරණය වන දෙවියන් වහන්සේගේ අතින් අල්ලගෙන උන්වහන්සේත් එක්ක ලස්සන ගමනක් ගිහිල්ලා අපේ ජීවිත ආලෝකයෙන් ආලෝකය කරා යනවද? ආලෝකයෙන් අන්ධකාරය කරා යනවද කියන තීරණය ඔබ මා සතුයි. ඒ නිසා දවසේදී මේ සුද්ධවන්ත මංගල්‍ය දවසේදී මේ දිවස අප්‍රසාදී ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය මංගල්‍ය දවසේදී ඔබට මට ආරාධනා කරන්නේ මේ ගැන කල්පනා කරන්නට, හරි කෙනාව අල්ලගෙන හරි ගමන යන්නට. එසේ ඒ හරි අවබෝධය අපට ලැබෙන්නට කියලා ජීවමාන ස්වාමින් වහන්සේගෙන්ම ඒ ආශිර්වාදය අප වෙත වැඩම කළ ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ අවබෝධයේ ශක්තිය, බලය, ශුද්ධාත්ම ප්‍රඥාව හැම දෙයක්ම වහන්සේ තුළ අපි හැමෝන්ටම ලැබිලා අපගේ මනස, අපගේ ගත සිත නැවත වාරයක් හරි අවබෝධයට පැමිණිලා අප වෙනුවෙන් ජීවමානව වැඩ ඉන්න ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආදරය හරියට හඳුනගන්න ආලෝකයේ දරුවන් බවට පත්වන්නට අපට අවශ්‍ය වරම් ප්‍රසාද ඉල්ලලා අපි අද දවසේදී විශේෂ ආකාරයෙන් යාඥා කරමු. ජේසුස් පිහිටයි.